ආයුබෝවන් අපි බලමු දවසේ ලග්න පලාපල නැරඹීමේ ඇති වැදගත්කම කුමක්ද වාසිය මොකක්ද කියන එක ගැන අපි මුලින්ම කියමු. දවසේ ලග්න පලාපල නැරඹීම තුලින් ඔබට හෙට දිනේදී සිදුවෙන දේවල් සම්බන්ධව පැහැදිලි කිරීම කරනවා. සහ හෙට දිනය සියලු ලග්න හිමි අයට සුබ කරගන්න අවශ්‍ය වත්පිළිවෙත් මම මේ වීඩියෝ එක තුලින් ගෙන එනවා. එතකොට ඔබගේ සියලු ලග්න හිමියන්ගේ පලාපලය ඒ ආකාරයෙන්ම සියලු ලග්න හිමියාට සිදු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමන්ගේ ලග්නය තියෙන අය ලෝකෙම බහුතරයක් ඉන්නවා. හැමෝටම එකම සිදුවීම වෙන්නේ නැහැ. මහදසාව අතුරුදසාව ග්‍රහ පිහිටීම් අනුව වෙනස් වෙනවා. හැබැයි සියලු ලග්න හිමියාට දවසේ සුබ හෝරාව සුබ දිසාව සුබ වර්ණය පැහැදිලි කිරීම තුළින් තම තමන් ඒ දේවල් ප්‍රයෝජනයට ගැනීම තුළින් ඔබගේ ජීවිතය දවසින් දවස ඒ දවසට සුබ දේවල් කරගෙන සාර්ථක කරගන්නවා කියන්නේ වසරක් යනකොට ඔබ ඉතා සුබ වසරක් බවට පත් කරගන්න පුළුවන්. ඒක නිසා අපි ලග්නයෙන් ලග්නයට පැහැදිලි කිරීම කරගමු. අපි ලග්නයෙන් ලග්නයට පැහැදිලි කිරීම කරගන්නට මත්තෙන් අපි බලමු හෙට දිනේදී ඒ කියන්නේ 2026 තුන්වෙනි මාසේ 17 වන දින ඉර උදාව උදේ 6:16ට ඉර බැසීම හවස 6:21ට රාහු කාලය ගත්තහම පූර්ව භාග 3:20 සිට 4:50 දක්වා යෙදෙනවා. රාත්‍රී රාහු කාලය 3:17 සිට 4:46 දක්වා කාල සීමාව තුළ යෙදෙනවා. ඔබගේ ලග්නයෙන් ලග්නයට පැහැදිලි කිරීමට කරන්න මත්තෙන් අපි බලන්න ඕනේ දවස ගත වෙන නැකත මොකක්ද කියන එක ගැන. සියාවස නැකත ක්‍රියාත්මක කරනවා. එතකොට සියාවස නැකත තමයි 17 වෙනිදා දවසේ ගත කරන නැකත. කාටද අයිති? රාහුගේ නැකත් දවසක්. එතකොට රාහු උච්චව ඉන්න සුබට ඉන්න අයට සුබ ප්‍රතිඵලත් අසුබව ඉන්න අයට අසුබ ප්‍රතිඵලත් ලබා දෙනවා. එතකොට මම මේ වීඩියෝ එක අතරමඟදී කියලා දෙන රාහු සුබ කරගන්න කියලා දෙන වත්පිළිවෙතෙන් සුබ අයට තව තවත් වැඩි දියුණු කරගන්නත් අසුබ අයගේ අසුබ ඵලය අඩු කරගන්නත් පුළුවන් වෙයි. ඉතින් අපි බලමු දැන් ලග්නයෙන් ලග්නයට පැහැදිලි කිරීම සම්බන්ධව. මේෂ ලග්නය. මේෂ ලග්න හිමි ඔබගේ රාහු කියන ගහතුමාගේ තැන්පත් වීම මේ කාල සීමාව තුළ කුම්භ රාශිගත වෙලා ගෝචර වෙනවා. මේ ගෝචර වෙන්නේ මූල ත්‍රිකෝණ විදියට. ඔබගේ ආයස්ථානයේ. අද විශේෂයක් තියෙන්නේ ඔබගේ ජන්ම කේන්ද්‍රය තුළ රාහු ඉන්නේ චන්ද්‍රයත් එක්ක. එව නිසා අද දිනේදී සූදුවට යොමු කරනව නෙවෙයි රාහු උච්චව ඉන්න අය අපි දන්නේ නැහනේ. මේෂ ලග්න සමහර අය ඉන්න පුළුවන් රාහු දුබලව ඉන්න අය. දුබල ස්ථානවල ඒ කියන්නේ 8 වැන්න 12 වැන්න සහ රාශියට නීච තැන්වල ඉන්න පුළුවන්. එවිනි අයට මේ දේ සුබ නොවේවි. හැබැයි රාහු කියන ගහතුමා ධනස්ථානය සහ සුබ ස්ථාන සුවශේෂ්ඨ ස්ථානවල හැම ඉන්නවනම් තමන් ගන්න සුවිප් එකෙන් එක්කෝ තමන්ට දියුණුවක් ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට පාඩු නොවන මුදලක් හරි ලැබෙන්න පුළුවන්. ඒකෙන්ද අද දිනේදී මේෂ ලග්න හිමි අය සුවිප් එකක් හෝ නොසිතු ඒ කියන්නේ වැඩිපුර ආදායමක් ලබන්න පුළුවන් දෙයකට යොමුවෙන් කරනවා නම් ඒ දේවල් වලට ඉතාම හොඳයි. අර විදේශගත වීම සම්බන්ධ කාරණාවල් වල නියැලෙන්න බලාපොරොත්තු වෙන අයට සුබ ආරංචියක් ලැබෙන්න පුළුවන් සහ ඒ දේවල් සුබයි කියලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ලෝකෙම තියෙන වාතාවරණයත් අනුව අපිට පුළුවන් වේද දන්නේ නැහැ විදේශගත වීම සම්බන්ධ කාරණාවල් වලට යහපත් විදිහට යොමු වෙන්න. හැබැයි අද දිනේදී අධ්‍යාපන මේ කටයුතු කරන දරුවන්ට නම් ඊතරම් යහපත් නොවන දවසක් බවට පත් වෙන්නත් පුළුවන්. රැකී ආරක්ෂා කරන අයත් තමන් ගනුදෙනු කරන දේවල් එහෙම ඊටාම සිහිබුද්ධියෙන් දෙපාරක් බලලා ඒ දේවල් කරන්න. ඉතින් මේ දේවල් දුර්වල පිහිටීම් තියෙන අයට දුර්වල නොවෙන්නත් සුබ මේ අයට සුබ වැඩි දියුණු කරගන්නත් මේෂ ලග්න හිමි අයට පමණ අද දිනේදී ජය අංකය අංක 2 විදිහටත් සුබ වර්ණය තැඹිලි පැහැති වර්ණය ලෙසත්
සුබ දිශාව නිරිත දිශාව ලෙසත් භාවිතා කරන්න. ඒ තුලින් අද දිනේ ඔබට යහපත් කරගන්නට පුළුවන් වෙයි. අපි අවසානයේදී බලමු සියලු ලග්න වලට අද දිනේ පොදුවේ කරන්න පුළුවන් වත්පිළිවෙතක්. හොඳේ. ඒ කිරීම තුලින් සියලු ලග්න හිමියාට යහපතක් කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු වෘෂභ ලග්නයේ සම්බන්ධව. දැන් මේ වෘෂභ ලග්නය හිමි අයගේ ගත්තොත් එහෙම රාහු කියන ගහතුමාගේ ගෝචර වීම කුම්භ රාශියේ මේ කාල සීමාව තුළ ගත වෙන්නේ දසවන භාවයේනේ. එතකොට මේ දසවන භාවය තමන්ගේ රැකියාමේ ස්ථානය. එතකොට දැන් මේ වෘෂභ ලග්න හිමි බහුතරයක් ගත්තාම විදේශගත වෙන්නට බලාපොරොත්තු වෙන පසුගිය කාල සීමාව තුළ ඉඳලම කටයුතු කරා. නමුත් දැන් මේ දේවල් වලට ඉඩ හැරීම් වෙලා තියෙනවා ලෝක වාතාවරණය නෝ ගත්තාම. කෙසේ වෙතත් ඔබ ජන්ම භූමිය තුළ යම් වෘත්තියක් කරත් ඔබ කරන රැකී රක්ෂාවන් වලදී ඔබ අද දිනේදී ඊටාම සැලකිලිමත් විය යුතුයි. මොකද ඔබට වරදින්න පුළුවන් ප්‍රවණතාවයේ තියෙන හින්දා. හැබැයි ඔබට ඔබගේ වෘත්තීයමය ස්ථානවල වල බොරුවක් වංචාවක් කරන්න ඔබටත් අවස්ථාවල් ලැබුණොත් ඔබ එවැනි දේවල් කිරීම තුළින් අද ඔබට හානිදායක සිද්ධීන් වෙන්න පුළුවන්. ඒකින්ද ඔබට සිදු නොවෙන්නත් ඔබ සිදු නොකරන්නත් වග බලා ගැනීම තුළින් ඔබගේ දවස සාර්ථක කරගන්න පුළුවන් වෙයි. අධ්‍යාපනමේ වැඩ කටයුතු කරන අයට ඊටාම යහපත් දවසක් බවට පත් කරගන්න පුළුවන්. අද දවස ඊටාම යහපත්. ආදරය හා සම්බන්ධතා වල නියැලෙන සියලු ලග්න හිමියාට වෘෂභ ලග්නය විතරක් නෙවෙයි සියලු ලග්න හිමියාට අද දිනේ ගත්තහම ආදරය හා සම්බන්ධතා ගෙනියද්දී විවාහ ජීවිතයන් ගත කරද්දී සැකය, රැවටීම, වංචාව, බොරුව කියන දේවල් අද දිනේ සිදු නොකරන්නත් Tamanට සිදු නොවෙන්නත් වග බලා ගන්න. මොකද අද දිනේ එවැනි දේවල් වලට ලොකු හානිදායක සිද්ධීන් වෙනවා සියලුම ලග්න හිමියාට. ඒක ඔබ තේරුම් ගනීවි දවස් දෙකක් යනකොට අර අහුවල් කියපු දවසේ මෙන්න මෙහෙම සිදුවීමක් මට වුණා නේද කියන එක ගැන. එක්කෝ Taman කරා නේද කියන එක ගැන හිතෙන්න පුළුවන්. ඒකින්ද අද දිනේ ඊටාම පරිස්සමෙන් කල්ගත කරන්න ඕනේ. අද දිනේදී මේ වෘෂභ ලග්න හිමි අයගේ ජය අංකය තමයි අංක 1. සුබ වර්ණය තමයි රතු පැහැති වර්ණය. සුබ දිශාව දකුණු දිශාව. මිථුන ලග්නය. මිථුන ලග්න හිමි ඔබගේ අද දිනේදී සමහරක් අයට සෑහෙන පිරිසකට ශනි මහ දසාව, රාහු මහ දසාව යන අයට මහාන වෙන්න තිබුණා නම් හොඳයි. එහෙම නැත්නම් සිල් ගන්න තිබුණා නම් හොඳයි. කියන වගේ අදහස් තමන්ගේ ජීවිතය තුළ ඇති වෙන්න පුළුවන් දවසක් බවට පත් වෙනවා. නමුත් ඒක මේ මිථුන ලග්න හිමියාට සුබදායක නෑ. මොකද ඒක අද විතරක් වුණාම ඒක අනිත් දවස් වලට ඔබ ප්‍රීතියට බර වෙන කෙනෙක්. වැඩිපුරම සතුටට බර වෙන කෙනෙක්. කොච්චර දුක තිබුණත් දුරක් ඇති වෙන දෙයක් තිබුණත් ඉක්මනට ඔබගේ මග හැරෙන ස්වභාවයක් තියෙනවා. එම නිසා අද දිනේදී ඔබ ඒ වුණාට ඔබ පින් කටයුතු වලට නියැලෙන ඒවා ඒ දේවල් කරාට ගැටලුවක් නෑ. මොකද ඔබ මේ මිථුන ලග්න හිමි බහුතරයකට විදේශගත වීම ආදායම් සහ විදේශගත වීමේ වාසනාව තියන අයනේ. එතකොට ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය තුළ කොහොමද දන් දීමේ ස්වභාවය වැඩි. ඒ කියන්නේ මේ තමන්ගේ තියෙන දෙයක් දෙන්න පුළුවන් ස්වභාවය වැඩි. ආත්මాతකාමී ගති තියෙනවා නැති වුණාම තියෙනකොට දෙන ගති ඇති වෙනවා. හැබැයි නැති වෙනකොට දුන්නේ අපරාධ කියන හැඟීම එහෙමත් එන්න පුළුවන්. නමුත් ඔබ ඒ දෙන පුරුද්ද ඔබගේ තිබෙන නිසා තමයි ඔබට ලැබීම් ලැබෙන්නේ. ඉතින් ඒක නිසා ඔබ අද දිනේදී කාට හරි යම් දෙයක් දන් දෙන්න පුළුවන් නම් මිල මුදලක් වේවා මොනවා හරි දෙයක් දෙන්න පුළුවන් නම් අද දිනේදී ඔබට අපිට තමන්ගේ ජීවිතේ ලැබීම් සඳහා මේ දේවල් ඊටාම හොඳ දෙයක් බවට පත් වෙන්න පුළුවන්. ඒකින්ද අද දිනේදී පුළුවන් නම් පින් කටයුත්තක් කරන්න ඔබට එය ඊටාම යහපත් වේවි. අද දිනේදී ඔබගේ ජය අංකය තමයි අංක 3. සුබ වර්ණය තමයි දුඹුරු පැහැති වර්ණය. සුබ දිශාව වයඹ දිශාව. කටක ලග්නය. කටක ලග්න හිමි ඔබගේ අද දිනේදී ගත්තොත් කටක ලග්න හිමි අය ඊටාම පරිස්සම් විය යුතු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අද දිනේදී ඔබට ඔබ ගමන් බිමන් යද්දී ඊටාම පරිස්සමෙන් යාහන වාහන වලින් ගමන් කරත් ඔබ කාර්මික ශේෂ්ත්‍රයක වෘත්තියක් කරත් අවියායුධ වලින් අනතුරු වෙන්න පුළුවන් දේවල් වලින් වෘත්තීන් කරන අය ඊටාම පරිස්සම් වෙන්න කැපීම් කෙටීම් තුවාල වීම
වගේ දේවල් හදිසි අනතුරු වගේ දේවල් වෙන්න පුළුවන්. කටක ලග්න හිමි බහුතරයකට අද දිනේදී කුමක් හෝ සම්බන්ධ කාරණාවක් සම්බන්ධ නීතිමය ගැටලු පවා ඇතිවීමේ අවදානමක් තියෙනවා, විශේෂයෙන්ම රාහු මහදසාව සහ කුජ මහදසාව ගත කරන අය හැමෝටම නේ. ඉතින් අනිත් අය ආදරය හා සම්බන්ධතා තියෙන අය මේ කාල සීමාව තුළ සැකේ රැවටීම වංචාව කාරණාවල් මුල් කරගෙන සම්බන්ධකම් සහ විවාහ ජීවිතයන් ආශ්‍රිත ගැටලු නිර්මාණය වෙලා තියෙනවා මේ කටක ලග්න හිමි අයට. ඉතින් ඒ දේවල් තව තවත් වැඩි දියුණු වෙන්න පුළුවන් දවසක් අද දිනේදී ඔබගේ ක්‍රියාවන් තුළින් සිද්ධ වෙන්න පුළුවන්. ඒකින්ද ඔබගෙන් එහෙම නරකක් සිදු නොවෙන්නත්, ඔබට නරකක් සිදු නොවෙන්නත් වග බලා ගන්න, ඔබගෙන් සිදු නොවෙන්නත් වග බලා ගන්න. ඒ තුලින් ඔබගේ අද දිනය ඔබ ඒ දේවල් ඔබ පාලනය කරනවා නම්, ඔබ බුද්ධිමත්ව කටයුතු කරනවා නම් ඔබගේ ඉදිරි දිනයන් වලට යහපතක් වෙයි. අධ්‍යාපනමේ වැඩ කටයුතු කරන ළමයිට අද දිනේදී යම් බාධක තත්වයක් ගෙන දුන්නත් ඒ තත්වය හෙට දිනේදී මගහැරීමකට ලක් වෙනවා. ඉතින් මේ කටක ලග්න හිමි අයගේ අද දිනේදී ජය අංකයේ විදිහට අංක 9 භාවිතා කරන්න. සුබ වර්ණයේ විදිහට ඔබ භාවිතා කරන රතු පැහැති වර්ණය. සුබ දිශාව දකුණු දිශාව. සිංහ ලග්නය. සිංහ ලග්න හිමි ඔබගේ අද දිනේදී ගත්තොත් එහෙම ඒත් ඔබගේ රාහු කියන ගහතුමාගේ මහදසාව යනවා ඔබගේ හත්වැන්න දැකලා. හත්වැන්න කියන්නේ කටක සිංහ ලග්න දෙකටම එක හා සමාන ප්‍රතිඵලයන් තමයි එන්නේ. ඒකට හේතුව සම්බන්ධකම් සහ විවාහ ජීවිතයන් ආශ්‍රිත ගත කරන ස්ථාන භාවය දකිනවා. කුම්භ භාවය රාශිය දකිනවා මේ රාහු. එතකොට එයාගේම නැකත් දවසක් එනකොට මහජන සම්බන්ධතා අතර ඔබ රැවටීම් වලට ලක් වෙන්නත් ඔබට සිදුව හැකි බවත් කියවෙනවා. ඒ විතරක් නෙමේ සම්බන්ධකම් සහ විවාහ ජීවිතයන් ආශ්‍රිත. ඉතින් ගනුදෙනු වෙලහෙළදාම් කටයුතු වලදී අද ඔබට රාහු උච්චව තියෙන සිංහ ලග්න හිමි අයට වෙලහෙළදාම් කටයුතු වලින් ඊටාම සුබයි. රාහු නීචව තියෙන අයට වෙලහෙළදාම් ව්‍යාපාර ඒ දේවල් පාඩු වෙන්න පුළුවන් දවසක් බවට පත් වෙනවා. ඒකෙන්ද මේ தত্ত্বය සුබ අතර පත් කරගන්න නම් මේ සිංහ ලග්න හිමි අය අද දිනේදී භාවිතයට ගන්න ඔබගේ ජය අංකය අංක 5 ලෙස. සුබ වර්ණය ඔබ භාවිතා කරන්න කොළ පැහැති වර්ණය. සුබ දිශාව ඊසාන දිශාව. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමි ඔබගේ අද දිනේදී අපි බලමු කන්‍යා ලග්න හිමි අයගේ මේ කාල සීමාව තුළ රෝගස්ථානයේ දකින මේ රාහු කියන ගහතුමා සහ රහස් සතුරන් නිර්මාණය වෙන්න පුළුවන් මේ රාහු කියන ගහතුමාගේ ගෝචර වීමක් තියෙනවා. ඒ කියන්නේ අද දිනේදී ඔබ යාළු මිත්‍රයන් හා සම්බන්ධ කටයුතු කරද්දී ඊටාම පරිස්සමෙන්, මොකද ඔබට රහස් සතුරන් බවට පත් වෙන්න පුළුවන්, නිර්මාණය වෙන්න පුළුවන් බවක් තියෙනවා. ඊළඟ කාරණාව විදිහට ගත්තාම අද දිනේදී ඔබට රෝග තත්ත්වයක්, Tamanට අතපය සම්බන්ධ හෝ තමන්ගේ ශරීර සෞඛ්‍යයේ යම් රෝග තත්ත්වයක් තමන්ට දැනෙන්න පුළුවන්, මලානික කරන ගතියක්, හයි හත්තියට බලපෑම් ගෙන ගතියක් දැනේ. ඒතර අධ්‍යාපන කරන දරුවන්ට අධ්‍යාපන දේවල් වලට පවා බාධක ගෙන දීමක් සිද්ධ වෙන්න පුළුවන්, මතකයට පවා බලපෑමක් ගෙන දෙන්න පුළුවන් දවසක් විදිහට ගන්න පුළුවන්. නමුත් මේ කන්‍යා ලග්න හිමි අයගේ රාහු උච්චව තියෙන අයට එසේ නොවි අද දිනේ ඊටාම යහපත් වේ. ඒකෙන්ද අපි මේ සියලු ලග්න හිමි අයට කියන වත්පිළිවෙතින් සහ ඔබගේ අද දිනේදී ජය අංකය හැම භාවිතයට ගන්න. අද දිනේදී ජය අංකය තමයි අංක 1. සුබ වර්ණය තමයි කහ පැහැති වර්ණය. සුබ දිශාව උතුරු දිශාව. තුලා ලග්නය. තුලා ලග්න හිමි ඔබගේ අද දිනේදී කොහොමද? මේ තුලා ලග්න හිමි අයගේ රාහු කියන ගහතුමා උප්පත්ති කේන්ද්‍රයේ දුර්වලව තියෙන අයට අද අධ්‍යාපන ස්ථානයේදී ඔබ අධ්‍යාපන කරන තැන්වලදී ඔබට හිත් පීඩාවන් සහ වැරදෙන්න පුළුවන් ප්‍රවණතාවයන් උපරිමයෙන්ම දකින්න පුළුවන්. නමුත් රාහු කියන ගහතුමා උච්චව සුබව තියෙන තුලා ලග්න හිමි අයට අද දිනේදී විශේෂ දවසක් බවට පත් වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතය තුළ තමන්ට ගෙන ආපු බාධක ප්‍රශ්න කරදර කියන දේවල් මෙල්ල කරගන්න හොඳට හිතීමේ ශක්තියක් ඇති වෙලා ඔබගේ ඒ ප්‍රශ්න අද දිනේදී විසඳ ගන්න ලොකු දායකත්වයක් දෙන දවසක් වෙනවා මේ රාහුගේ නැකත් දවස. ඉතින් ඒක නිසා එවැනි දේවල් වලට ඉතාම හොඳයි. හැබැයි සම්බන්ධකම් සහ විවාහ ජීවිතයන් ආශ්‍රිත ගත කරන අය
වැරදීම් රැවටීම් තමන්ට සිදු නොවෙන්න සහ තමන්ගෙන් සිදු නොවීමට වග බලාගන්න කියන එකත් මතක් කරලා දෙනවා. ඉතින් මේ තුලා ලග්න හිමි අයගේ අද දිනේදී ජය අංකය තමයි අංක 7. සුබ වර්ණය තමයි දම් පැහැති වර්ණය. සුබ දිශාව නැගෙනහිර දිශාව. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමි ඔබගේ අද දිනේදී බලමු වෘශ්චික ලග්න හිමි අයගේ අද දිනේදී ඔබගේ මව ඔබගේ නිවස වාසස්ථානයේ සම්බන්ධ කාරණාවල් වලදී ඒ කියන්නේ ගෙයක් දොරක් ඉඩමක් මිලදී ගැනීමක් වූ ඉදිකිරීම් සම්බන්ධ කටයුතු වල නියැලෙන අයට අද දිනේදී තරම් යහපත් නොවන දවසක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් ඒ යහපතක් කරගන්න උත්සාහ කරගන්න. තමන්ගේ නිවස තුල බස්නාහිර පැත්තට වම් ඇත්ත පැත්තේ නිරිත දිශාව අවබෝධ කරගන්න. මේ නිරිත දිශාවේ විදුලි මීටරයක් පෝරුණක් টয়ලට් වලක් තියෙන අයට අද දිනේදී තරම් යහපත් නොවන දවසක් බවට පත් වෙනවා. හැබැයි එහෙම නැති අයට අද දිනේදී නිවස තුල සතුටින් ගත කරන්න පුළුවන් වෙනවා. අර කාරණාවල් තියෙන අයට අද දිනේදී ඔබ රැකී ආරක්ෂාවන් වේවා අධ්‍යාපනමය වැඩ කටයුතු වේවා ඔබ ඒ කටයුතු අවසන් වෙලා නිවස තුලට ආපුවම පස්සේ නිවස තුල දැඩි ලෙස හිත් පීඩා සහ ප්‍රශ්න කරදර ඇති විය හැකියි. නිවසින් පිටදී සතුටින් ප්‍රබෝධයෙන් ගත කරන්න පුළුවන් බවක් තේරේ. ඒක නිසා ඔබගේ ජීවිතයේදී එවැනි දේවල් සිදු නොවීමට වග බලා ගන්න ඔබගේ එවැනි දෝෂ තත්ත්වයන් තියෙනවා නම් නිවස තුල. ඊළඟ කාරණාව තමයි අද දිනේදී ඔබට මවට බොරුවක් වංචාවක් කරන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. එහෙම සිදු නොවෙන්නත් වග බලා ගන්න. අද මේ වෘශ්චික ලග්න හිමි අයගේ ජය අංකය තමයි අංක 3. සුබ වර්ණය තමයි කහ පැහැති වර්ණය. සුබ දිශාව උතුරු දිශාව. ධනු ලග්නය. අපි බලමු ධනු ලග්න හිමි අයට කොහොමද කියන එක ගැන. ධනු ලග්න හිමි අය අද දිනේදී විශේෂයෙන්ම මතක් කරගත යුතු දෙයක් තමයි බාල සහෝදරයන් ඉන්නවා නම් බාල සහෝදරයන් එක්ක බාල සහෝදරයන්ගේ එහෙම නැත්නම් අසල්වාසී ළඟම ඉන්න කෙනෙක්ගේ තමන් රැවටීමකට ලක් විය හැකියි. ඔබටත් අවස්ථාවක් එන්න පුළුවන් හිතෙන්න හෝ පුළුවන් විහිළුවකට හරි බොරුවක් වංචාවක් රැවටීමක් කරන්න. හරි? එතකොට අද දිනේදී ඔබ එවැනි දේවල් කරොත් ඒක සාමාන්‍යයෙන් කාටවත් හානියක් සිදු නොවන විහිළුවකට වගේ දෙයක් නම් බලපෑමක් ගෙන දෙන්නේ නැහැ. නමුත් කාට හරි ජීවිතයකට ප්‍රශ්නයක් ගෙන දෙන කටයුත්තකට ඔබ බොරුවක් වංචාවක් කරොත් ඔබ තුලින් ඔබට ජීවිතය අසාර්ථක වීම වෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න. එතකොට ඔබගේ ගත්තාම අධ්‍යාපනමය වැඩ කටයුතු කරන ළමයිට අද දිනේදී ඔබට ගත්තාම විද්‍යාව වැනි විෂයන් වලට ඒ කියන්නේ තාක්ෂණයේ විද්‍යාව වැනි විෂයන් වලට නම් හොඳයි. නමුත් අනිකුත් විෂයන් වලට තරම් යහපත් නොවන ගති, එපා වීම ගති ඇති වෙන්න පුළුවන්. නමුත් පුතා සියලු ලග්න හිමි දරුවන් මතක තියාගන්න එක දෙයක්. ඔබගේ ජීවිතය තුළ ඔබට අත්දැකීම් තුළින් දැනේවි. කොච්චර දක්ෂ දරුවෙක්ට වුණත් සමහර දිනයන් තියේ එපා වෙයි. අධ්‍යාපනමය වැඩ කටයුතු අත්තරීමේ ස්වභාවය ඇති වෙයි. එක දවසක්. යම් දිනවල. එතකොට ඒ දවස ඔබ ඒ දේවල් වලට උත්සාහ කරේ නැත්නම් ඔබට ඒ දේවල් බලපානවා ඉදිරි ජීවිතේදී. විභාගමය වැඩ කටයුතු වල. ඒක නිසා උත්සාහයෙන් උනන්දුවෙන් එවැනි දිනයන් වලත් වැඩ කටයුතු කරන්න කියන එක ඉල්ලීමක් කරනවා. ඉතින් ධනු ලග්න හිමියාගේ අද දිනේදී ජය අංකය විදිහට ගන්න පුළුවන් අංක 8. ඔබගේ සුබ වර්ණය තමයි සුදු පැහැති වර්ණය. සුබ දිශාව උතුරු දිශාව. මකර ලග්නය. මකර ලග්න හිමි ඔබගේ අද දිනේදී ධනස්ථානය දකිනවා මේ රාහු කියන ගහතුමාගේ ගෝචර වීම සහ චන්ද්‍ර කියන ගහතුමා. වෙලෙහිලඳාම් ව්‍යාපාරමය ගනුදෙනු මෙන්න මේ දේවල් කරන අය අද දිනේදී තමන් ගනුදෙනු කිරීම තුළින් තමන්ගේ ජීවිතය තුළ අසාර්ථක වීම සිද්ධ වෙන්න පුළුවන් අවස්ථාවල් ලැබෙනවා. අසාර්ථක වෙන්න පුළුවන් අවස්ථාවල් ලැබෙනවා. නමුත් ඔබගේ අද දිනේදී ගනුදෙනු මේ දේවල් කිරීම තුළින් ඔබගේ ජීවිතය තුළ රාහු කියන ගහතුම උච්චව තියෙන අයට නම් ඊටාම සුබයි උප්පත්ති කේන්ද්‍රයේ උච්චව තියෙන අයට. කෙසේ වෙතත් අද දිනේදී ඔබට නොසිතූ ලාභයක් හිමි කරගන්න පුළුවන්. ඒ කියන්නේ මකර ලග්න හිමි අයට කලින් එක්කෝ ගන්න තියෙන මුදලක් එහෙම නැත්නම් ගනුදෙනු වලින් ඔබට වාසියක් ලැබෙන්න පුළුවන් දවසක් බවට පත් වෙනවා. ඒ ඊටාම යහපත් පිහිටීම.
ඉතින් ඒ අනුව ගත්තහම මේ මකර ලග්න හිමි අද දිනේ වාසනාවන්තයි කියන්න පුළුවන්. කෙසේ වෙතත් ගත්තහම මේ මකර ලග්න හිමි අයටත් අද දිනේදී ජය අංකය තමයි අංක 2. සුබ වර්ණය තැඹිලි පැහැති වර්ණය. සුබ දිශාව නිරිත දිශාව. කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමි බහුතරයකට අද හිතන දෙයක් තමයි මගේ ජීවිතය තුළ අපරාධි පසුගිය කාල සීමාව තුළ මං විදේශගත වීමක් වුණා නම් ජීවිතේ සාර්ථක කරගන්න තිබුණා කියන එක ගැන. නමුත් දැනට තියෙන රටේ තත්ත්වය අනුව Tamanට ඒ දේවල් සම්බන්ධව දුක කනගාටුව කලකිරීම වගේ ඇති වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ගත්තහම අද දිනේදී ඔබ ආගම දහම් පැත්තට නැඹුරු වීම සහ ඔබගේ හිතේ ස්වභාවය ගත්තහම විවිධ පැතිවලට හිත යොමු වීමක් සිද්ධ වෙයි. රැකියාවන් ගැන ව්‍යාපාරමය දෙයක් කරොත් හොඳයි. ඒ වගේ ඔබ කුතුහලය දනවන දවසක් බවට පත් වෙන්න පුළුවන්. හිත එක තැනක තියාගන්න බැරි දවසක් බවට පත් වෙයි. නමුත් මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔබ ඔබගේ ජීවිතය තුළ දියුණුව තකා තමන් කල්පනා කරනවද, ප්ලෑන් කරනවද, ඒ දේවල් ගැන කල්පනා කරනවද, අනවශ්‍ය දේවල් වලට වැඩිය අනිවාර්යෙන් ඔබගේ අද දිනේදී ඒ හිතීම තුළින්ම තමන්ගේ ජීවිතේ ඉතාම සාර්ථක කරගන්න පුළුවන් යෝජනාවක් තමන්ගේ හිත තුළ ධාරණය වේවි කියන එක ගැන කියන්න පුළුවන්. ඒක අධ්‍යාපන කරන දරුවෝ වේවා, රැකී රක්ෂාවන් කරන අය වේවා, තමන්ගේ දියුණුව වෙනුවෙන් තමන්ට හොඳ එනර්ජි එකක් ලැබෙන දවසක් කියන්න පුළුවන්. අද දිනේදී මේ ඔබගේ ජය අංකයේ විදිහට ගත්තහම අංක 2ත් සුබ වර්ණයේ විදිහට ගත්තහම ලා නිර්පැහැති වර්ණයක් සුබ දිශාව උතුරු දිශාවත් විදිහට ගන්න පුළුවන්. මීන ලග්නය. මීන ලග්න හිමි ඔබගේ අද දිනේදී කෙසේ වෙයිද? මීන ලග්න හිමි ඔබගේ අද දිනේදී ඔබගේ ඇත්තම ගත්තහම පසුගිය කාල සීමාව තුළ ඉඳලම වියදම් අධික ස්වභාවය සහ මෙවැනි දේවල් තියෙනවා. නමුත් තව එක් ග්‍රහයන් මේ තැන්වලින් මිදෙනවා. ඒ කියන්නේ වැස්ථානෙන් දැන් මිදීගෙන යන කාලයක්. රවි මාරු වුණා, ශුක්‍ර මාරු වුණා. දැන් ඔබගේ යහපත් පැත්තක් යන්නේ. හරි. නමුත් ඔබගේ ජීවිතය තුළ නොලැබුණු දේවල් සම්බන්ධව සහ Tamanට වියදම් අධික වීම ස්වභාවය, Taman බලාපොරොත්තු වෙන දේවල් ඒ ආකාරයෙන් නොලැබෙන ස්වභාවය සම්බන්ධ දුක් කරගන්න කලකිරීම ඇති කරගන්න එපා. අද දිනේ වුණා. මොකද ඔබගේ ජීවිතය තුළ ඉදිරි කාල සීමාව තුළ මෙම ස්ථානයෙන් ග්‍රහයන් ගෝචර වෙනකොට ඔබගේ යන්නේ පළමුවෙන්න දැකලා. ඒ කියන්නේ ඔබගේ ජීවිතය තාම සාර්ථක තැනට තමයි ගෝචර වෙන්නේ. ඒකින්ද කන්දක් නැංගොත් පල්ලමක් තියෙනවා කියලා හිතා ගන්න. හරි? මේ පල්ලමේදී සැහැල්ලුවෙන් යන්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් ගත්තාම මේ මීන ලග්න හිමි අයට අද දිනේදී ගත්තාම තමන්ගේ ජීවිතය තුළ දුක කනගාටුව කලකිරීම වගේ හැඟීම් තමන්ට ගෙන දීම ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක උදේසන කාලයේදී පමණයි. අධ්‍යාපන සහ රැකියාවන් වලට යෑමේදී පවා තමන්ට එපා වීම අත්තරීම සිද්ධ වෙන විදිහට තමන්ට ෆීලිං එකක් හැඟීමක් දැනෙන්න පුළුවන් උදෑසන කාල සීමාව තුළ පමණයි. එතකොට මම කියනවා නම් උදෑසන කාල සීමාව තුළ විතරයි කියලා. ඒ කියන්නේ ඔබ අධ්‍යාපන සහ රැකියාවන් වලට නොයා ඉන්න හදන අයට ඒක තේරුම් ගන්න පුළුවන් අපරාධයක් කරගන්න. මොකද දවල් කාලයේ වෙද්දී ඔබගේ අද දිනේදී රැකියාවන් කරත් අධ්‍යාපනමය වැඩ කටයුතු කරන අයට උනත් ඊටාම යහපත් දවසක් බවට පත් වෙනවා. ඒක නිසා ඒ යහපත් දවස අතහැරගන්නේ මුල් ආරම්භයේදී අපරාධයි. ඉතින් ඒ නිසා අධ්‍යාපන කරන දරුවෝ සතුටින් අධ්‍යාපන දේවල් වලට යොමු වෙන්න සහ රැකී රක්ෂාවන් කරන අය රැකී රක්ෂාවට මුල් තැන දෙන්න. ඒ තුලින් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙයි. අද දිනේදී දැන් ඔබගේ ජය අංකය විදියට ගන්න පුළුවන් අංක 2. සුබ වර්ණය තමයි රතු පැහැති වර්ණය. සුබ දිශාව දකුණු දිශාව. ඉතින් සියලු ලග්න හිමි අයගේ ලග්න පලාපලය පැහැදිලි කිරීම කරා. දැන් අපි බලන්න ඕනේ සියලු ලග්න හිමි අය අද දිනේදී ඔබගේ සියලු ලග්න හිමි අය දවස සාර්ථක කරගන්න මොකද්ද කරගන්න ඕනේ? රාහු කියන ගාතුමාගේ සියාවත නැකත අයිති රාහු කියන ගාතුමා අයිති නිරිත දිශාවට. ඒ කියන්නේ ඔබ නිරිත දිශාව දිහා බලාගෙන ඔබට පුළුවන් උදෑසන අවදි වුණාන් පස්සේ ඔබට පුළුවන් ඔබගේ ජීවිතය තුළ තමන්ගේ ප්‍රශ්න කරදර නැති වේවා, තමන්ගේ රැකී රක්ෂාවන් සාර්ථක වේවා අද දිනේ කියලා ප්‍රාර්ථනා කරමින්
මෙන්න මේ ස්තෝත්‍රය එකපාරක් හෝ 3 වතාවක් කියමු. ඕම් ඉන්ද්‍රිය ප්‍රාණාය ශ්‍රී නේහිනේ ස්වාහා. ඕම් ඉන්ද්‍රිය ප්‍රාණාය ශ්‍රී නේහිනේ ස්වාහා. ඕම් ඉන්ද්‍රිය ප්‍රාණාය ශ්‍රී නේහිනේ ස්වාහා කියන ස්තෝත්‍රය භාවිතා කිරීම තුළින් අද දිනේ ඔබට ඉතාම යහපත් දවසක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් මේ සියලු ලග්න හිමි අයගේ මාර්තු මාස 17 වන දින ඉතාම සාර්ථක සුබ දවසක් බවට පත් වේවායි කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඔබට තියෙන ඕනම ගැටලුවක් තියෙන අය මට කමෙන්ට් එකක් යොමු කරන්න. මම අනිවාර්යයෙන්ම ඒ අයට පිළිතුරු දෙනවා. ඔබගේ ජීවිතේ සාර්ථක කර ගැනීමට අවශ්‍ය කෙසේ හෝ උදව් උපකාර කරනවා කියන එකත් මතක් කරලා දෙනවා. එහෙමනම් සරණයි.